හදමුද රසම රස ටෙම්පරාදු කරපු බත් එකක්. ඉන්ග්‍රීඩියන්ට්ස් එක වන්නම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න වෙනවා. එහෙනම් යාළුවනේ අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඊට කලින් මාව ලයික් කරපු නැති කට්ටිය ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාගෙන හදන්න ඕනේ කියන එක මට කමෙන්ට් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම රිප්ලයි වීඩියෝ එකක් විදිහට ඒ හදන්න කිව්ව කෑම එක පුළුවන් විදිහට මම හදලා පෙන්නනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනින් බලමු ඒ ටෙම්පරාදුවට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොකක්ද කියලා. ලුණු එක ගෙඩියක් මම කපලා තියෙන්නේ. එහෙනම් හීනියට කපලා තියෙන්නේ. තක්කාලි භාගයක්. කාරපිංචා තියෙනවා. මේක අපේ ගෙවත්තෙන් කඩාගත්තේ. අමු මිරිස්, රම්පි කෑල්ලක්, කැරට් ඒකත් හොඳටම හීනියට කපාගෙන තියෙන්නේ. බෝංචි හීනියට කපාගෙන තියෙන්නේ. ඒත් එක්කම බිත්තර සහ බත්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම ලොකු හටියක් අරන් තියෙන්නේ. එතකොට ටෙම්පරාදු කරන්න ලේසි. මුලින්ම අපි පොල් තෙල් ඇඩ් කරගමු. ඊට පස්සේ කාරපිංචා, රම්පේ, ලුණු, තක්කාලි, කැරට්, බෝංචි ඒ විදිහට තමයි යන්නේ. ඒ ඔක්කොම පස්සේ තමයි අවශ්‍ය කරන තුන පහ ටික දාලා බිත්තර දාගන්නේ. එහෙනම් අපි හදමු. පොල් තෙල් ඇඩ් කරගත්තා. ඒක දැන් ඒක රත් වෙන ගමන් තියෙන්නේ. එහෙනම් මම කිව්ව විදිහට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඇඩ් කරගමු. කාරපිංචා, ලුණු, පොඩි ළමයි ඉන්න ගෙවල් වල මේකටම අපි හදන වෙජිටබල් එකක් දාගන්න. එතකොට වෙජිටබල් ටික හොඳට ටෙම්පරාදු වෙනවා. නැත්නම් ඒගොල්ලෝ කන්න අකමැති වෙයි. රම්පේ තක්කාලි ටික දාන්නේ මේ ඔක්කොම ටෙම්පරාදු වුණාන් පස්සේ. එහෙනම් අපි අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක වෙන තක්කාලි අමු මිරිස් එක ඇඩ් කරගමු. මේකට මම වතුර ටිකක් ඇඩ් කරගන්නවා. ගොඩක් නෙමෙයි ටිකක්. ග්‍රේවි එකක් එන්න තමයි ඒකම කරන්නේ. දැන් මේකට තුන පහ ටික අපි අදතු කරගමු. මුලින්ම ලුණු, කහ, ගම්මිරිස් ඒත් එක්කම කැලේ. ඒ ටික තමයි මම ඇඩ් කරගන්න තුන පහ කුඩු. ලුණු ඇවිල්ලා ඔයගොල්ලන්ගේ රහට අනුව දාගන්න. මම ලුණු මෙච්චරක් දානවා. කහ ටිකයි දාන්නේ. පාට වෙන තමයි කහ එකතු කරන්නේ. ගම්මිරිස් හන්දක් ඇඩ් කරනවා. එහෙනම් අපි මේකට බිත්තර ඇඩ් කරගමු. අපේට කැලරිස් ටිකක් ඇඩ් කරගමු. රහ හොඳයි. අපි එහෙනම් මේකට බත් එක ඇඩ් කරමු. බත් එක එකපාරට ඇඩ් කරන්න එපා. ටික ටික ඇඩ් කරන්න. නැත්නම් මේ හැම බත් එකටම අපි හදපු ග්‍රේවි එක මික්ස් වෙන්නේ නැති හින්දා.